විලේජ් රෙසිපි YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අද වීඩියෝ එකෙන් අරන් ආව රසම රස බඩ පිරෙන කෑමක්. එළවලු පුරවපු රසම රස තෝස රෙසිපි එකක් අද වීඩියෝ එකෙන් අරන් ආවා. හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන්. චිකන් පොල් සම්බෝල මාළු වගේ ඕනම දෙයක් එක මේක ආහාරයට ගන්න පුළුවන්. මුලින්ම භාජනයකට පාන් පිටි අඩු කෝප දෙකක් මම එකතු කරගන්නවා. ඔයාලට පාන් පිටි අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න පුළුවන්. ලුණු ගම්බිරිස් කුඩු මස්කරි පවුඩර් රසායන එකතු කරගන්න පුළුවන්. කැරට් ලීක්ස් තලාගත්ත සුදු ලුණු ඒ වගේම කපාගත්ත අමු මිරිස් මම මේකට එකතු කරගන්නවා. ඔයාලට බී ලුණු ගෝවා වගේ දේවල් එකතු කරගන්න පුළුවන් රස වැඩි වෙන්න. මම මේ ටික හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ වතුර ටික ටික දාලා හොඳට කලවම් කරගන්න ඕනේ. පොල් කිරි ටිකක් දැම්මම හරිම රසයි. යකු පොල් කිරි ටිකක් දාලා මම මේක හොඳට කලවම් කරගන්නවා. මේ ආකාරයට වතුර ටික ටික දාලා ඔයාලට මේක සාමාන්‍ය යකු බැට එකක් හදාගන්න පුළුවන්. ගොඩාක් තියාරු පදමක් හදාගන්න එපා. සාමාන්‍ය යකු බැට එකක් හදාගන්න. මොකද මේකේ එළවලු හැම තියෙන නිසා හරිම සොෆ්ට් එකට රොටිය හදා ගන්න පුළුවන්. බේකින් පවුඩර් ඊට්ස් වගේ දේවල් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මම පිපුම් කාරක පාවිච්චි කරන්නේ නැත්නම් මේක පැය 5ක් විතර පිපෙන්න තියාගන්නවා. වහලා තිබ්බහම අපිට හොඳට මේක හදා ගන්න පුළුවන්. ඊට්ස් එහෙම ඕනෙම නැහැ. පැය 5කට විතර පස්සේ බලුවා මේ විදිහට මිශ්‍රණය තියෙනවා. අපිට දැන් තියෙන එක එක හදාගන්න. ඉතින් තෝසේ හදනවා වගේ මේක හදාගන්න තියෙන්නේ. තැටිය රත් වුණාට පස්සේ මේ මිශ්‍රණය වක් කරන්න තියෙන්නේ. ඔයාලා ගෑස් එකේ වගේ හදනවා නම් ගින්දර අඩු වැඩි කරලා මේක හදාගන්න පුළුවන්. නමුත් දැරලිපේ හදන නිසා බොහොම පරිස්සමෙන් තමයි මම මේ තෝසේ ටික හදාගන්නේ. මොකද ගින්දර ගොඩක් වැඩි වුණොත් කර වෙන්න බලනවා. හරිම මෙලකට මේ තෝසේ ටික හදාගන්න පුළුවන්. හරිම රසයි, හරිම ගුණයි. පොඩි අයට උනත් බය නැතුව දෙන්න පුළුවන්. මම මේක කන්න සම්බෝලයක් හදාගත්තා. ඉතින් ඔයාලත් හදලා රස බලන්න.